ලංකාදීපය වාර්තා කර තිබෙනවා. යොහාන් බහසුරගේ සටහන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩු කළ බවත් නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා කංජතෙල් නීතිගත සංස්ථාව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත් දැමූ බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් බව එම සංස්ථාව කියනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපිරි ඩීසල් සහ පොමිතෙල් මිල වෙනස් නොවන බව කී ලංකා කංජතෙල් නීතිගත සංස්ථාව. යනු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 495කද සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 478කද භූමිතෙල් මිල තවදුරටත් රුපියල් 285කද පවතින බව සඳහන් කොට තිබෙන බව තමයි වාර්තා කරන්නේ. පින් සිද්ධ වෙනවා. වෙසක් පොය දවසේ වැඩි කළා, පොසොන් පොය දවසේ අඩු කළා. තාම හැබැයි බාන මිලට තෙල් දුන්නේ නැහැ. මොකද මෙයාලා තෙල් ගේන්නේ නැවෙන් වෙන්න බෑ, ප්ලේන් එකකින් වෙන්න ඇති, බාන්නේ වරායෙන් වෙන්න බෑ, එයාපෝට් එකකින් වෙන්න ඇති. කෙසේ වෙතත් කමන්නේ ගල් ගුහාවල හැංගිලා හිටපු ඩෝබි මල්ලිලට දැන් ඕන්න යාන්තම් මේ සතිය ඔලුව උස්සලා එළියට එන්න පුළුවන්. ට්‍රම්ප් මොස්තෆා එහෙ යුද්ධේ මේ අපේ සෙට් එකේ සුද්දේ 20කින් අඩු කළා. වැඩි කරපු ගාන කීයද මේ දක්වා? ලංකාදීපය වාර්තා කර තිබෙනවා. යොහාන් බහසුරගේ සටහන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල අඩු කළ බවත් නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා කංජතෙල් නීතිගත සංස්ථාව ඊයේ රාත්‍රියේ නිවේදනය කළා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත් දැමූ බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් බව එම සංස්ථාව කියනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් සුපිරි ඩීසල් සහ පොමිතෙල් මිල වෙනස් නොවන බව කී ලංකා කංජතෙල් නීතිගත සංස්ථාව. යනු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 495කද සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 478කද භූමිතෙල් මිල තවදුරටත් රුපියල් 285කද පවතින බව සඳහන් කොට තිබෙන බව තමයි වාර්තා කරන්නේ. පින් සිද්ධ වෙනවා. වෙසක් පොය දවසේ වැඩි කළා, පොසොන් පොය දවසේ අඩු කළා. තාම හැබැයි බාන මිලට තෙල් දුන්නේ නැහැ. මොකද මෙයාලා තෙල් ගේන්නේ නැවෙන් වෙන්න බෑ, ප්ලේන් එකකින් වෙන්න ඇති, බාන්නේ වරායෙන් වෙන්න බෑ, එයාපෝට් එකකින් වෙන්න ඇති. කෙසේ වෙතත් කමන්නේ ගල් ගුහාවල හැංගිලා හිටපු ඩෝබි මල්ලිලට දැන් ඕන්න යාන්තම් මේ සතිය ඔලුව උස්සලා එළියට එන්න පුළුවන්. ට්‍රම්ප් මොස්තෆා එහෙ යුද්ධේ මේ අපේ සෙට් එකේ සුද්දේ 20කින් අඩු කළා. වැඩි කරපු ගාන කීයද මේ දක්වා?